ප්‍රේමණීය දවස. මුළු ලෝකයම රතු පාටින් හැඩවෙන දවස. රතු රෝසමල්, අත්තල්ලන් යන පෙම්වතුන්, ප්‍රේමණීය සුවඳ, ලස්සන තෑගි. හැමෝම හිතන්නේ මේක ආදරේ දවස කියලා. ඔව්, මේ ආදරේ දවස තමයි. හැබැයි මේ රතු රෝසමල් වලට යටින්, ලස්සනට ඔතපු ඒ තෑගි වලට යටින් ලංකාවේ බොහෝ තරුණ ජීවිතවල විනාශය සනිටුහන් වෙන දවසක් තමයි මේ ප්‍රේමණීය දවස. අද සිනහවෙන් පිරුණු මුහුණුවලට යටින් හෙට උදෑසන වැగిරෙන්න නියමිත කඳුළු කෝටි ගණන් ප්‍රේමණීය දවසේ අසීමිත විශ්වාසය, ආදරය වැනි මහා බිත්තිවලට හිරවෙලා තියෙනවා. ආදරයේ නාමයෙන් තමන්ගේ ආත්ම ගරුත්වය පූජා කරන රැල්ලකට අහුවෙලා තමන්ගේ අනාගතය අඳුරු කරගන්නා වැලන්ටයින් උමතුව ගැනයි අද අපි කතා කරන්නේ. සමහර ගෑනු ළමයි හිතනවා ඇති තමන්ගේ පෙම්වතාට ඇත්තටම ආදරේ කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහ තමයි ඒ අය කියන හැම දෙයකටම අවනත වුණොත් කියලා. හැබැයි මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයා හිතන ඒ ආදරය ඇතුලේ හැංගිලා තියෙන විනාශය ගැන ඔයාට වැටහෙවි. ඔයාගේ වෙලාව අනුව ඔයා මේ වීඩියෝ එක බලන්නේ දැනටමත් ආදරය නිසා රැවටිලා තමන්ගේ ආත්ම ගෞරවය නැති කරගෙන වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක ඔයාගේ ජීවිතය බේරගන්න කරන අවසාන මතක් කිරීම වෙන්නත් පුළුවන්. අපි හැමෝම අහලා තියෙනවා ආදරය අන්ධයි කියලා. ඒක නිකම්ම කතාවක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු මනෝවිද්‍යාත්මක ඇත්තක් තියෙනවා. අපි ආදරය කරන කාලයට අපේ මොලේ ඩොපමීන් සහ ඔක්සිටොසින් කියන හෝමෝන ඉතා ඉහළ මට්ටමකින් ශ්‍රාවය වෙනවා. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණා වගේ වැඩක්. මේ රසායනික ක්‍රියාවලිය නිසා අපිට අපේ තර්ක බුද්ධිය පාවිච්චි කරන්න බැරි වෙනවා. අද කාලේ තියෙන්නේ TikTok සහ Facebook වලින් පෙන්වන මවාපෑම් ආදරයක්. තව කෙනෙක් වැලන්ටයින් දවසකට හොටෙල් එකකට ගිහින් දාන ස්ටේටස් එකක් දැකලා. එහෙමත් නැත්නම් තව කෙනෙක් තෑගි දෙන විදිහ දැකලා ඔයා හිතන්න ගන්නවා මමත් ඒ දේ කරන්න ඕනේ කියලා. ආදරේ නම් ඇයි එහෙම කරන්න බැරි කියලා. මෙන්න මේ ප්‍රශ්නය ආස්සේ ඔයාව නුසුදුසු තැනකට ගෙනියන්න උත්සාහ කරන ඔයාගේ පෙම්වතා ඒ පාවිච්චි කරන්නේ ඔයාගේ මේ අන්ධභාවය. බුදුදහමේ හරි අපූර්ව වචනයක් තියෙනවා. ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති භයං. ආදරය හින්දමයි ශෝකයත් බයත් උපදින්නේ. රැල්ලට අහුවෙලා හෝමෝන වලට වහල් වෙලා ඔයා අද ගන්න ඒ තීරණය හින්දා හෙට දවසේ මුළු ලෝකයක් ඉදිරියේ තනියම අඬන්න වෙන්නේ ඔයාටම විතරයි. මොකද එදාට ඔයාගේ ඒ හෝමෝනත් නැහැ, ඔයාගේ ඒ රැල්ලත් නැහැ. අද කාලේ බොහෝ තරුණ තරුණියන්ට ආදරයයි රාගයයි වෙන් කරලා හඳුනා ගන්න බෑ. රාගය කියන්නේ කුසගින්නක් වගේ දෙයක්. ඒක මොහොතකින් නිවෙනවා. හැබැයි ඒ රාගයට ඉඩ දුන්න තැන සැබෑ ආදරේ මිය යනවා. මනෝවිද්‍යාත්මකව බැලුවොත් විවාහයකට කලින් හෝ අසම්මත විදිහකට ලිංගිකත්වයට ඕනෑවට වඩා නැඹුරු වෙන හැම සම්බන්ධතාවයකම සැකය කියන විෂ බීජය ඉතා ඉක්මනින් ඇති වෙනවා. අද ඔයා ගොඩාක් ආදරය කරන ඔහු එක්ක නොගැලපෙන තැන්වලට ගියොත් ඒ මොහොතේ ඔහු සතුටින් ඉඳි. හැබැයි හෙට උදේට ඔහුට හිතෙන්න ගන්නවා අද මාත් එක්ක මෙහෙම ආපු කෙනා හෙට තව කෙනෙක් එක්කත් යාවිද කියලා. ඒ වගේමයි පිරිමියෙකුට. තමන්ගේ ආත්ම ගෞරවය පාවා දෙන කාන්තාවක් ගැන පිරිමියෙක්ට තියෙන ගෞරවය කාලයත් එක්ක අඩු වෙනවා. ඕනෑවටත් වඩා රාගයට නැඹුරු වීම තුලින් ඇතිවන මේ අවිශ්වාසය අවසානයේ නතර වෙන්නේ මහා වෛරයකින් සහ සැකයකින්. එතනින් පස්සේ ඒ ආදරය ඇතුලේ තියෙන්නේ රණ්ඩු විතරයි. ආදරය කියන්නේ සිරුරක් බෙදා ගැනීම නෙවෙයි. එකිනෙකාට තියෙන ගෞරවය ආරක්ෂා කර ගැනීම. අපි යථාර්ථයට මුහුණ දෙමු. ප්‍රේමණීය දවසට ලංකාවේ හැම නගරයකම තියෙන නවාතැන් පළවල් පිරීලා ඉතිරිලා යන්නේ. ඒ යන්නේ සැබෑ ආදරය හොයාගෙනද? නැහැ. ඒ යන්නේ తాවකාලික සතුටක් හොයාගෙන. හැබැයි ඒ විනාඩි කිහිපයක සතුට නිසා ඔයාගේ මුළු අනාගතයම ඒ බිත්ති හතර ඇතුලේ වැළලෙන්න පුළුවන්. මම මේක මෙහෙම කිව්වට ඔයාට දැනෙන්නේ නැහැ. හේතුව මේ කිව්ව කතාව ඔයා මීට කලිනුත් බොහෝ වාරයක් අහලා තියෙන හින්දා. අපි පොඩ්ඩක් මේ ගැන ගැඹුරින් සංවේදීව හිතලා බලමු. අංක 1 අනවශ්‍ය ගැප් ගැනීම. මොහොතක වැරදීමකින් මුළු ජීවිත කාලයක් විඳවන දරුවෙක් මේ ලෝකයට එන්න පුළුවන්.
එතකොට ඔයාව නුසුදුසු තැනකට එක්කන් ගිය කෙනා ඔයාව දාලා යන්න පුළුවන්. අවසානයේ ඔයාට සිද්ධ වෙන්නේ ගබ්සාව වැනි මහා පාප කර්මයකට අත ගහන්න. අංක 2 තමයි සමාජ රෝග. නොදැනුවත්කම සහ తాවකාලික ආවේගය හින්දා බැලඳෙන සුව කරන්න බැරි විදිහේ රෝගයක් තමයි ඔයාගේ මුළු ජීවිතයම විනාශ කරන්නේ. අංක 3 ලීක් වීඩියෝස්. අද ඔයා ආදරයෙන් දෙන මේ වීඩියෝව එහෙමත් නැත්නම් ඡායාරූපය ඔයාගේ පෙම්වතාගේ ෆෝන් එකේ විතරක් තියෙයි කියලා ඔයා හිතනවනම් ඔයා හරිම මෝඩයි. හෙට ඔයා ඔහුගෙන් වෙන් වුණොත් ඒ රූපරාමු අසභ්‍ය වෙබ් අඩවිවල තියෙන්නත් පුළුවන්. ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ සහෝදරයෝ ඒව දැක්කොත් මොනව වෙයිද? එතනින් පස්සේ ඔයාට ඉතිරි වෙන්නේ සියදිවි නසා ගැනීම විතරයි. ඇත්තටම වැඩිපුරම වටින්නේ එක මොහොතක සතුටක්ද? එහෙමත් නැත්නම් ඔයාගේ අම්මගේ සාරි පොටේ ගෞරවයට, තාත්තගේ ඔළුව කෙලින් තියන් පාරේ යන අභිමානයට වඩා වටින දේවල් ඔයාට තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඇත්තටම කවුද මේ සැබෑ පිරිමියා කියන්නේ? තමන්ගේ පෙම්වතිය තැන් වලට ගෙනිහින් ඇයගේ ආරක්ෂාව වගේම ගෞරවය නැති කරන කෙනාද? නැහැ. සැබෑ පිරිමියෙක් කියන්නේ තමන් ආදරය කරන ගැහණියව ඕනෑම අමාරු අවස්ථාවක ආරක්ෂා කරන. ඇයව සමාජයේ ඉදිරියේ ගෞරවනීය බිරිඳක් කරන්නට කැපවෙන කෙනාට. ඔහු ඇයගේ සිරුරට වඩා ඇයගේ හීනවලට, ඇයගේ පෞරුෂයට ආදරය කරනවා. ඒ වගේම සැබෑ ගැහණියක් කියන්නේ ආදරයේ නාමයෙන් තමන්ගේ සීමාවන් පාවා නොදෙන කෙනෙක්. මීට වඩා දෙයක් මං ඔයාගේ බලාපොරොත්තු වෙනවා. ඔයා මට ආදරේ නම් ඔයා මාත් එක්ක එන්න ඕනි කියලා පිරිමියෙක් කියනවා නම් එතන තියෙන්නේ ආදරේ නෙවෙයි. අමු ආත්මාර්ථකාමීත්වයක්. ඇත්තටම ඔයාට ආදරය කරන කෙනා කවදාවත් ඔයාව අනතුරක දාන්නේ නැහැ. ඔයාව අමාරුවේ දාන්නෙත් නැහැ. ඔයාගේ සිරුර ලබා ගන්න බල කරන කෙනා. ඔයාගේ සිරුර ලැබුණු දවසට ඔයාව අතහැරලා යන එක ඒකාන්ත දෙයක්. ඒ හින්දා ඔයාගේ සීමාව ඔයාම තීරණය කරා. වටිනාකමක් තියෙන ගැහණියක් වෙන්න. අද මේ කියන වැලන්ටයින් උන්මාදය විවාහක අය අතරත් දකින්න ලැබෙනවා. අනියම් සමුත්තාවලට ඇබ්බැහි වුණාම තමන්ගේ ගෙදර ඉන්න බිරිඳට හෝ සැමියාට ආදරය කරන්න වෙලාවක්වත් මානසිකත්වයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බුදුදහමේ කියන පරදාර සේවනය පුද්ගලයෙක්ව ඉතා ඉක්මනින් පරිහානියට පත් කරනවා. ඔයා තව කෙනෙක්ගේ සැමියෙක් හෝ බිරිඳක් එක්ක හොර රහසේ මල් හෝමාරු කරගන්නවා නම්, තෑගි දෙනවා නම් ඔයා කරන්නේ ඔයාගේ දරුවන්ගේ අනාගතයට ගිනි තියලා දාන එක. තමන්ගේ සහකාරයට දිය යුතු ආදරය තව කෙනෙක්ට හොර රහසේ දෙන එක හදවතට එකඟවත් නැති මහා පාපයක්. මේ වැලන්ටයින් දවසේ රතු රෝස මල් අරගෙන හොරෙන් ඇවිදින්න යන එක නෙවෙයි වීරකම. තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවන්ට අවංකව ආදරය කරන එකයි සැබෑ වීරකම. අසම්මතයක් ඇතුලේ තියෙන විනාශයක් විතරයි. ඒක අද හරිම ලස්සනට පෙනුනත් ඒකේ අවසානය ඉතාමත් කටුකයි. ආදරය කරන්න, හැබැයි ඒ ආදරය හරියට කරන්න. වැලන්ටයින් දවසට රතු රෝස මලක් දීලා ලස්සන තැනකට වෙලා අනාගතය ගැන කතා කරන්න. පන්සලකට, පල්ලියකට ගිහින් ජීවිතයට ආශිර්වාද ලබා ගන්න. මතක තියාගන්න, එක රැයක සතුට වෙනුවෙන් ඔයා ගන්න තීරණය මුළු ජීවිත කාලයක් ඔයාව පසුතැවීමට ලක් කරන්න පුළුවන්. ඔයාගේ අම්මා තාත්තගේ ඔළුව කෙලින් තියාගෙන පාරේ යන්න පුළුවන් විදිහට ඔයාගේ ආදරය පවත්වා ගන්න. සැබෑ ආදරය කියන්නේ සිරුරක් බෙදා ගැනීම නෙමෙයි, ජීවිතයම බෙදා ගැනීම. අද මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතේ කොහේ හරි තැනක තිබුණු ඒ වැරදි අදහස වෙනස් වුණා නම්, ඔයා අද වැරදි තීරණයකින් බේරුණා නම්, ඒක තමයි මගේ එකම සතුට. ඔයා මේ ගැන මොකක්ද හිතන්නේ? ආදරයේ නාමයෙන් කරන මේ විනාශය ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ආදරය කරන්න, හැබැයි හෙට දවසේ ඒ ගැන පසුතැවෙන්න ඉතුරු කරගන්න එපා. හැමෝටම සුබම සුබ ප්‍රේමණීය දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.